ආයිබෝන් පුතේ හැම දිනකටම අදත් අපි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ 6 ශ්‍රේණියේ 2024 වර්ෂයේ පවත්වන ලද කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නත් එක්ක. මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ මීට කලින් මම වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඒකෙම දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. මේකේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නරඹපු නැති දරුවෝ ඉන්නවනම් ඒකේ link එක මේකේ description එකේ දාලා තියෙනවා. ඒ වගේම පුතේ මේ විශාඛ විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය මම description එකේ link එකක් විදිහට දාලා තියෙනවා. ඒකේ link එක touch කරලා ඒකේ PDF එක ඕගොල්ලන්ට අරගෙන උත්තර ලියලා මේක නරඹන්න පුළුවන්. තවත් දෙයක් පුතේ අලුතින් ඕගොල්ලන් සම්බන්ධ වෙනවා නම් IK Max YouTube නාලිකාවට ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට නැරඹීමට හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ තවත් යාළුවන් අතරේ මේ ප්‍රශ්න පත්‍රය නැත්නම් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න කියලා ඉල්ලනවා. අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ අපිට එක්තරා පාසලක ළමුන් 100 දෙනෙකු කැමති ක්‍රීඩා පිළිබඳ පහසු තොරතුරු ලැබුණේ. මම පුතේ මේකේ වගුව සටහන් කරන්න යන්නේ. මේකේ කියලා තියෙන හිස්තැන් වලට අදාළ උත්තර තමයි මම සටහන් කරන්න යන්නේ. මේකේ කියලා තියෙනවා ක්‍රීඩාව ක්‍රිකට්, පැසිපන්දු, බැඩ්මින්ටන්, ටෙනිස්. ප්‍රගණන ලකුණු කියන ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන. ප්‍රගණන ලකුණු සටහන් කරද්දී පුතේ තවම මතක නැති දරුවෝ ඉන්නවා. මේක පහේ කාණ්ඩ තමයි එන්නේ 1 2 3 4 පස්වෙනි ඉර අපි මේ අතර සටහන් කරනවා. නැත්නම් අනිත් අතට උනත් කමන්නේ. එතකොට මෙතන කාණ්ඩයේ නිරූපිත සංඛ්‍යාව 5යි කියලා තමයි අපි ගණනය කරන්නේ. ඒක ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ මේ ප්‍රගණන ලකුණු සටහන් කිරීම. දැන් අපෙන් අහන්නේ පැසිපන්දු. මම මෙතන ලියන්නම් පුතේ මේකේ පළවෙනි කොටසේ ඉහත වගුව පිටපත් කරන පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන. ඒකත් මතක තියාගන්න. ඔයගොල්ලන්ට කියන දේවල් ඔයගොල්ලෝ කරන්න ඕනේ පුතේ. මේක පිළිතුරු පත්‍රය පිටපත් කරගන්න ඕනේ. දැන් මම කරන්නේ නැති වුණාට ඔයගොල්ලෝ අනිවාර්යෙන් පිටපත් කරගෙන තමයි හිස්තැන් පුරවන්න ඕනේ. ඒකේ තියෙනවා පැසිපන්දු. රෝමිලක්කම එක යටතේ පැසිපන්දු. පැසිපන්දු යටතේ පුතේ 23 දෙනෙක් ඉන්නවා. ළමුන් ගන්න 23ක් ඉන්නවා. එහෙනම් ප්‍රගණන ලකුණු තමයි සටහන් කරන්න තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 පුතේ 23 දෙනෙක් නෙන්නේ. ඔන්න බලන්න මම සටහන් කරා ප්‍රගණන ලකුණු 23ක්. 5 10 15 20 20යි 3යි 23යි. මේක තමයි අපිට උත්තරේ ලෙස බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙතන ප්‍රගණන ලකුණු සටහන් කිරීම. ඊට පස්සේ කියනවා බැඩ්මින්ටන් ඉන්නවා පුතේ. බැඩ්මින්ටන් මෙන්න මෙතන ඉන්නවා රෝමිලක්කම 2. රෝමිලක්කම 2 නෙමෙයි රෝමිලක්කම 1 යටතේ දෙනවා. බැඩ්මින්ටන් ක්‍රීඩකයන් සටහන් කරලා තියෙනවා පුතේ ප්‍රගණන ලකුණු වලින්. පහේ කාණ්ඩ තියෙනවා. ඔයගොල්ලෝ ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6ක් තියෙනවා. පහේ කාණ්ඩ 6ක් කියන්නේ පුතේ 30ක්. 30යි තව දෙකක් තියෙනවා. එහෙනම් උත්තරේ ඉන්නේ 32යි. මෙතන උත්තරේ ඉන්නේ 32යි. ප්‍රගණන ලකුණු මම සටහන් කරන්න යන්නේ වෙලා යන නිසා. නැත්නම් වීඩියෝ එක දිගහැරෙනවා. ඒකින්ද මෙතන මම කෙලින්ම සටහන් කරා. මෙතන තියෙන සටහන 32ක් තියෙනවා ප්‍රගණන ලකුණු වලින්. ඊට පස්සේ පුතේ ටෙනිස්. ඔයගොල්ලන්ට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මෙතන දෙකම හිස්තැන් පුතේ. ටෙනිස් වල දෙකම හිස්තැන්. මෙතනත් හිස්තැන මෙතනත් හිස්තැන. හැබැයි ඔයගොල්ලෝ දන්නවා පාසල ළමුන් 100 දෙනෙක් ඉන්නවා. දැන් පුතේ මෙතන පිරීලා තියෙනවා. මෙතන උඩම තියෙන්නේ 24 ක්‍රිකට් ගහන අය 24යි 23යි 32යි. මෙන්න මේ තුනේ එකතුව පුතේ 100න් අඩු කරාම මෙන්න මෙතන ටෙනිස් ගහන ළමයි කී දෙනෙක්ද කියලා එනවා. ටෙනිස් ගහන ළමයි කී දෙනෙක්ද? එතකොට පුතේ අපි අඩු කරලා බලමු 100න් මෙන්න මේ ටිකේ එකතුව අපි ඉස්සෙල්ලා බලමු 4යි 3යි 7යි 2යි 9යි 3යි 4යි 7යි 79. 100න් මේ 79 අඩු කරොත් එහෙම එනවා 10න් 9ක් 1යි 9න් 7ක් 2යි 21 දෙන. එහෙනම් මෙතෙන් දෙන්න පුතේ 21යි. ප්‍රගණන ලකුණු වලින් සටහන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21. මෙන්න පුතේ පිළිතුරු අපි කීපයක් සටහන් මෙතන එක පිළිතුරක් 32 කියන එක. මෙන්න මේ පිළිතුරු හතරට අපිට ලකුණු 4ක් ලැබෙනවා. ඊට පස්සේ රෝමිලක්කම 2 තියෙනවා පුතේ අපිට. ළමුන් 4 දෙනෙකු නිරූපණය කිරීමට සංකේතය යොදා ගන්න තියෙන වෘත්ත සංකේතයක් යොදා ගනිමින්
ඉහත දත්ත චිත්‍ර ප්‍රස්ථාරයක දක්වන්න. ඉහත දත්ත චිත්‍ර ප්‍රස්ථාරයක දක්වන්න. දැන් චිත්‍ර ප්‍රස්ථාරය දක්වද්දී පුතේ මෙන්න රෝම ඉලක්කම 2 අපි චිත්‍ර ප්‍රස්ථාරය දක්වන්න යමු. ඉස්සෙල්ලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාවේ කී දෙනෙක් ඉන්නවද? 23 දෙනෙක් ඉන්නවා. 24 දෙනෙක් ඉන්නවා. ඒ 24 පුතේ සංකේතයකින් 4 දෙනෙක් නිරූපණය කරනවා. මෙන්න මේ වෘත්ත සංකේතයකින් 4 දෙනෙක් නිරූපණය කරනවා. 4 දෙනෙකු නිරූපණය කරන හින්දා මොකද කරන්නේ? 24 බලනවා 4න් බෙදලා. ඒ වගේ වෘත්ත කීයක් අඳින්න ඕනද කියලා. මේ 24 තුල 4 ගොඩවල් කීයද? 4 ගොඩවල් 6ක් තියෙනවා පුතේ. එහෙනම් ක්‍රිකට් වලට අපි 1යි 2යි 3යි 4යි 5යි 6ක් අඳිනවා. ඔගොල්ලෝ වෘත්තයක් අපි පොඩි වෘත්තයක් භාවිතා කරන එකම ප්‍රමාණය සංකේත අඳින්න නිකන් අපි අඳින්න ගියාම පුතේ විවිධ හැඩයන් එන්න පුළුවන්. ඒකින්ද චිත්‍ර ප්‍රස්ථාර අඳිද්දී පැහැදිලි එක ප්‍රමාණය එක පරිමාණයක් සහිත චිත්‍රයක් තමයි අඳින්න ඕනේ. මොකද චිත්‍ර ප්‍රස්ථාරවලදී අපි මේක කතා කරනවා. ඊට පස්සේ පුතේ ඊළඟට තියෙනවා පැසිපන්දු වලදී අපිට පේනවා 23 දෙනෙක් ඉන්නවා. 23යි කියන්නේ පුතේ 4න් බෙදලා බැලුවොත් 4 ඒවා 5ක් තියෙනවා. තව 3කුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න ඕනේ මෙන්න මේ 3ක් කොහොමද නිරූපණය කරන්නේ. ඕගොල්ලන්ට පේනවා මේක 4ට බෙදුවොත් පුතේ මේකෙන් 4ක් නිරූපණය කරනවා නම් මේක කොටසකින් 1යි. එතකොට 1 2 3 4. එතකොට 3ක් නිරූපණය කරන්න නම් කොටස් 3ක් ඕන වෙනවා අපිට. මෙන්න මෙහෙම කොටස් 3ක් ඕන වෙනවා. එහෙනම් අපිට ලේසි පැසිපන්දු සඳහා 23 4න් බෙදුවොත් 5ක් එනවා. කෙලින්ම 5ක් වෘත්ත 5ක් 1යි 2යි 3යි 4යි 5යි ඉතිරි වෘත්තයෙන් 3න් පංගුවක් තමයි එන්නේ. මෙන්න මේ කොටස අයින් වෙනවා. ඔන්න ඔහොම තමයි එන්නේ. හරිද? එතකොට 20යි 3යි 23යි. ඊට පස්සේ බැඩ්මින්ටන් 32 දෙනෙක් ඉන්නවා. 32 4න් බෙදුනම පුතේ 8 දෙනෙක් වෙනවා. 8ක් එනවා. වෘත්ත 8ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි වෘත්ත 8ක් එනවා. ඊට පස්සේ අපිට තියෙන ටෙනිස් ක්‍රීඩකයෝ 21 දෙනෙක් ඉන්නවා. අපි එකක් දන්නවා පුතේ නම් 4න් බෙදුවොත් 5යි තව එකක් එනවා. ඔයගොල්ලන්ට පේනවා එකක් නිරූපණය කරන්න මේ චූටි කොටසක් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 20ක් හරි. දැන් මෙන්න මේම වෘත්තයෙන් 4න් පංගුවක් තමයි ඊළඟ කොටස එන්නේ. වෘත්තය 4ට බෙදලා 4න් එක පංගුවක්. එතකොට අපිට පුළුවන් මේ ටික ඕනනම් මකලා දාන්න. එතකොට මෙන්න එනවා 4න් පංගුව. මේක තමයි 21. පුතේ චිත්‍ර ප්‍රස්ථාරය සම්පූර්ණ නැහැ. දැන් අපි චිත්‍ර ප්‍රස්ථාරය පුතේ සම්පූර්ණ කරන්න අපි භාවිතා කරනවා. මෙහෙම අපි කොටුවක් ගහන්න ඕනේ. මම මේක මුලදීම ගහන්න නැතුව අවසානට කරන්න හිතන් හිටියා. දැන් ඔයගොල්ලෝ බලා ගන්න කරන විදිහ මෙන්න චිත්‍ර ප්‍රස්ථාරයක් තියෙනවා. රූල තියලා භාවිතා කරනවා සම්පූර්ණ කරගන්න. ඔයගොල්ලෝ මේවා පිළිවෙලට කරන්න මතක තියාගන්න. රූල් පාවිච්චි කරන්න, පැන්සල් පාවිච්චි කරන්න, කෙලින් ඉරි ගහන්න. දැන් මම පොඩ්ඩක් ඇදේ යනවා මගේ මමත් ඒක භාවිතා කරනවා. රූලක් විදියට තවත් උපකරණයක් කවකට පාවිච්චි කරනවා රූල විදියට මෙතන මේ. නමුත් ඕගොල්ලෝ පාවිච්චි කරන්න නිවැරදිව රූල භාවිතා කරලා මේක නිවැරදිව කරන්න මතක තියාගන්න. මොකද ඕගොල්ලන්ට ලකුණු ලැබීමේදී ඒව බලපානවා. මේ විදිහට තමයි චිත්‍ර ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඊට පස්සේ අහනවා පුතේ රෝම ඉලක්කම 3 කොටස සිසුන් වැඩිම ගණනක් කැමති ක්‍රීඩාව කුමක්ද? මේ බලන්න සිසුන් වැඩිම ගණනක් කැමති ක්‍රීඩාව වෙන රෝම ඉලක්කම 3 යට තේනවා පුතේ බැඩ්මින්ටන්.
බැඩ්මින්ටන්. සිසුන් වැඩිම ගණනක් කැමති ක්‍රීඩාව බැඩ්මින්ටන්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ සිම්පල් A කොටස තියෙනවා. සිම්පල් A. එක්තරා ක්‍රීඩා උත්සවයේදී සංග්‍රහ කිරීම සඳහා පළතුරු බීම සාදනු ලැබීය. මේ සඳහා ලීටර් 2 පළතුරු විෂ බෝතල් 2ක්ද ලීටර් 2 පළතුරු විෂ බෝතල් 2ක්ද ලෙමන් විෂ මිලිලීටර් 800ක්ද ජලය ලීටර් 12ක්ද මිශ්‍ර කෙරිනි. පළවෙනි එක අහනවා පුතේ රෝමි ලක්ෂණ මේක අහනවා යොදාගත් මුළු පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් කීයද කියලා අහනවා. මිලිලීටර් කීයද? පළතුරු විෂ පුතේ තියෙනවා පළතුරු විෂ ප්‍රමාණය අපිට කියලා තියෙන්නේ පළතුරු විෂ ප්‍රමාණය ලීටර් 2 පළතුරු විෂ බෝතල් 2ක්. නම් ලීටර් 2 බෝතල් 2ක් වුණාම පුතේ ලීටර් 4යි. හරිද? ලීටර් 4යි. හැබැයි පුතේ අපෙන් අහන්නේ පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් කීයද කියලා. එහෙනම් ලීටර් 4ක් කියන්නේ මිලිලීටර් කොච්චරද? ලීටර් එකක් මිලිලීටර් 1000යි නම් ලීටර් 4 මිලිලීටර් 4000යි. මිලිලීටර් 4000ක් තමයි උත්තරයේ ලෙස අපිට සටහන් කරන්න තියෙන්නේ. එහෙනම් පළතුරු විෂ ප්‍රමාණය මිලිලීටර් 4000යි. ඊට පස්සේ අහනවා අපෙන් රෝමි ලක්ෂණ 2 කොටසේ මිශ්‍රණයේ ලෙමන් විෂ පළතුරු විෂ හා ජලය අතර අනුපාතය සොයා එය සරලම ආකාරයෙන් දක්වන්න. දැන් පුතේ අපි ඉස්සෙල්ලාම ලියනවා මේකේ පිළිවෙල. මොකද්ද? ඉස්සෙල්ලා ලෙමන් විෂ. ලෙමන් විෂ. ඊට පස්සේ අනුපාතය දෙන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ පළතුරු විෂ. පළතුරු විෂ. ඊට පස්සේ අහනවා ජලය. මෙන්න මේ තුන අතර අනුපාතය තමයි අහන්නේ. දැන් අපිට පේනවා පුතේ ලෙමන් විෂ මිලිලීටර් 800ක් තමයි අපිට දීලා තියෙන්නේ. මිලිලීටර් දාන්න බෑ. ඒකක දාන්නේ නෑ අනුපාත ලියද්දි සංඛ්‍යාත්මක අගයන් පමණයි. පළතුරු විෂ අපි හොයාගත්ත මිලිලීටර් වලින් 4000යි. ඔයගොල්ලෝ ඒකත් දන්නවා එකම ඒකකයක් තියෙන්න ඕනේ අනුපාතයක් ලියන්න. දැන් මිලිලීටර් තියෙනවා ජලය පුතේ තියෙනවා ලීටර් 12. ලීටර් 12 කියන්නේ මිලිලීටර් 10 12000යි. 12000යි. දැන් හරි අනුපාතය ලියලා ඉවරයි. හැබැයි සරලම ආකාරයෙන් දක්වන්න කියලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මෙතන බිංදු දෙකක් තියෙනවා. මෙතන බිංදු තුනක් තියෙනවා. මෙතන බිංදු තුනක් තියෙනවා. පළවෙනි පියවරට සරල කරන්න ඔයගොල්ලෝ ලේසියට මේ බිංදු දෙක අයින් කරන්න. බිංදු දෙක අයින් කරනවා කියන්නේ පුතේ 100ෙන් බෙදනවා. 800ත් 100ෙන් බෙදනවා 90 4000ත් 100ෙන් බෙදනවා 12000ත් 100ෙන් බෙදනවා. මේ 100ෙන් බෙදන්නේ අග බිංදු දෙක අයින් වෙන එක තමයි වෙන්නේ පුතේ. අග බිංදු දෙක අයින් කරලා දාන්න. එතකොට එනවා 8 90 40 90 120. ඔයගොල්ලන්ට පේන්න ඕනේ මේක 8ෙන් බෙදනවා 40ත් 8ෙන් බෙදනවා. දැන් 120 ඕන නම් එකපාරට පේන්නේ නැත්නම් දරුවෙට පැත්තක බෙදලා බලන්න 8ෙන් බෙදනවාද කියලා. බෙදනවා නම් පුතේ එකපාරටම මේ තුනම 8ෙන් බෙදන්න. එතකොට සරල අවස්ථාව එනවා. 8ට 8 ඒවා 1යි 90 8 වරක් 5 40යි 90 8 වරක් 1 8යි 8 වරක් 5 40යි. මෙන්න එනවා සරලම අවස්ථාව අනුපාතයේ සරලම අවස්ථාව 1 95 15 නැත්නම් 1ට 5ට 15 අනුපාතය. ඔය ආකාර දෙකටම කියවන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ රෝමි ලක්ෂණ 3 ප්‍රශ්නේ මිශ්‍රණයේ මුළු පළතුරු බීම ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න. මිශ්‍රණයේ මුළු පළතුරු බීම ප්‍රමාණය. ඒ කියන්නේ මේ ටිකේ ඔක්කොගෙම එකතුව. ලීටර් හා මිලිලීටර් වලින්. අපිට ඉතින් මිලිලීටර් වලින් මෙතන දාලා තියෙන අපි ඒක එකතු කරන්න ලේසියිනේ. ඉතින් අපි රෝමි ලක්ෂණ 3 යටතේ ඒ තුන එකතු කරමු බලන්න. හරිද? මුළු පළතුරු බීම ඉෂ. දැන් මුළු මිශ්‍රණයේ මුළු පළතුරු බීම. හරිද? එතකොට ඒ ත්‍රිකෝණය එකතු වෙන්නේ පුතේ 12000ට 4000ක් එකතු වෙනවා. ඒකට 800ක් එකතු වෙනවා. මේ ටික එකතු කරාම එනවා 16800යි කියලා. මේ තියෙන්නේ මිලිලීටර් වලින්. අපෙන් අහන්නේ ලීටර් හා මිලිලීටර්. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ඉලක්කම් තුනක් වෙන් වුණාම සරලව හිතුවොත් මෙතන 1000 කොටවල් 16ක් තියෙනවා. ඒ කියන්නේ ලීටර් 16ක්. කියන්නේ මේ ඉලක්කම් තුනක් වෙන් කරන පුතේ හරියටම ලේසියෙන් ගන්න පුළුවන්. ලීටර් 16 මිලිලීටර් 800. ලීටර් 16යි මිලිලීටර් 800ක් තමයි පළතුරු බීම ප්‍රමාණය. එතන මිශ්‍රණයේ තියෙන පළතුරු බීම ප්‍රමාණය. ලීටර් 16 මිලිලීටර් 800. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ රෝමි ලක්ෂණ 4. එක් අයෙකුට මිලිලීටර් 20 බැගින් 140 දෙනෙකුට සංග්‍රහ කිරීමට මෙම බීම ප්‍රමාණය සෑහෙයිදයි සොයන්න. අපෙන් අහන රෝමි ලක්ෂණ 4 ප්‍රශ්නේ. ඉතා වැදගත්. නිකන් සෑහෙයි කියලා ලියන්න බෑ පුතේ. එහෙම දුන්නොත් උත්තරේ ලකුණු දෙන්නේ නැහැ.
එක් අයෙකුට මිලිලිටර 120 බැගින් 140 දෙනකොට සංග්‍රහ කිරීමට. එහෙනම් පුතේ මිලිලිටර 120 ඒවා 40ක් 140ක් බලන්න ගුණ කළා. 140ක් ගුණ කරාම කීයක් එනවද කියලා. ඕක අපිට පැත්තක ගුණ කරලා බලන්න පුළුවන්. 120 140. අපි ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ මේ බිංදුව අමතක කරන්න ගුණ කරන්නේ. අමතක කළා 12 14න් ගුණ කරන්න. 14 12. දෙවරක් 4 8යි, දෙවරක් 1 2යි, එකවරක් 4 4යි, එකවරක් 1 1යි. 8යි 6යි 1යි. මේ අමතක කරපු බිංදු දෙක අගට දාන්න. එතකොට මෙන්න 140 120න් ගුණ කරා වෙනවා. උත්තරේ එනවා පුතේ 16800යි. මිලිලිටර 16800යි කියලා එනවා. මේ තියෙන්නේ 120 මිලිලිටර 120 ගානේ 140 දෙනකොට බෙදුවම යන බීම ප්‍රමාණය. මේ උඩේකට සමානයිනේ පුතේ. ඒ කියන්නේ ප්‍රමාණය සෑහෙනවනේ නේද? එහෙනම් 140 දෙනකොට බෙදුව බීම ප්‍රමාණය මිලිලිටර 16800ක් නිසා මොකද වෙන්නේ? ඉහත පළතුරු බීම ප්‍රමාණය පළතුරු බීම සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් වේ. සංග්‍රහ කිරීමට ප්‍රමාණවත් වේ. ප්‍රමාණවත් වේ කියලා උඩ ලියන්න. ඒකට ඇති මේක පෙන්වන්න ඕනේ පුතේ. මෙහෙම පෙන්නලා තමයි ලියන්නේ. මොකද හේතු සටහන් කරන්න ඕනේ. හේතුව තමයි මේක. ඊට පස්සේ B කොටස සිම්පල් B කොටසේ අපෙන් අහනවා ස්ටර්ලින් පවුන්ඩ් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 365ක් වූ දිනක ස්ටර්ලින් පවුන්ඩ් 12ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද කියලා අහනවා. එකක වටිනාකම 365යි. 12ක වටිනාකම හොයන්න පුතේ 12න් ගුණ කරනවා. එහෙනම් ස්ටර්ලින් පවුන්ඩ් 12ක වටිනාකම හොයන්න 365 12න් ගුණ කරනවා. ගුණ කරන ආකාරයත් බලා ගන්න. නැත්නම් අපේ දරුවෝ සමහරක් අයට අමතකයි මේවා. දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතිරි. දෙවරක් 6 12යි 1යි 13න් 3 එකක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. එක්වරක් 5 5යි, එක්වරක් 6 6යි, එක්වරක් 3 3යි. එකතු වෙනවා මේ දෙක 8යි. 7යි 6 13න් 3 එකක් ඉතිරි. 4380යි. රුපියල් 4380යි ස්ටර්ලින් පවුන්ඩ් 12ක වටිනාකම. අපි යමු පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ රෝමී ලක්කම 1 අහනවා 3හි 3 ගුණය කීයද? එය දර්ශකාංකණයෙන් ලියන්න. 3හි 3 ගුණය. පුතේ 3හි 3 ගුණය. ගුණාකාරයක් අහන්නේ නේ. 3හි 3 ගුණය. 3හි 3 ගුණය. 3 3ෙන් ගුණ කරනවා. 3 3 ගුණය කීයද? 3ෙන් ගුණ කිරීම කීයද කියලා අහන්න. උත්තරේ 9යි. එය දර්ශකාංකණයෙන් ලියන්න. ඉතින් මේක දර්ශකාංකණයෙන් ලියන්න පුළුවන් පුතේ. 3 ඒවා දෙකක්නේ. දර්ශකාංකණයෙන් ලියදී 3 දෙවන බලය. 3 3 ගුණය 9යි. එය දර්ශකාංකණයෙන් ලිව්වොත් 3 දෙවන බලය. රෝමී ලක්කම 1ට උත්තරේ අපි ලබා ගත්තා. ඊට පස්සේ රෝමී ලක්කම 2න් අහනවා අපෙන් 3හි 3 වන බලය දර්ශකාංකණයෙන් ලියා එහි අගය සොයන්න. 3හි 3 වන බලය. රෝමී ලක්කම 2 මේ අහන්නේ 3හි 3 වන බලය. 3හි 3 වන බලය. ඒ කියන්නේ 3 බල 3 කියන එක. දර්ශකාංකණයෙන් ලියලා ඒකේ අගය හොයන්න. අගය අපි ගන්නවා පුතේ. එහෙනම් මේක 3 ඒවා 3. මෙන්න බලන්න ප්‍රසාරණය කරලා ලියනවා. 3 ඒවා 3. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. මෙන්න ඒකේ අගය ලිව්වා අපි. දර්ශකාංකණයෙන් ලිව්වා. ඒකේ අගය 27යි කියලා ලිව්වා. ඊට පස්සේ අපෙන් අහනවා රෝමී ලක්කම 3 කොටසෙන් අපෙන් අහන්නේ හිස්තැන් පුරවන්න. තියෙනවා 64 සමානයි දෙකේ හිස් කොටුවක් තියෙනවා. දර්ශකය සමානයි යහෝ පාදයට හිස් කොටුවක් තියෙනවා. දර්ශකය 2. පුතේ 64 දෙකේ බලයක් ලෙස ලියන්න. දෙකේ බලයක් ලෙස ලියන්න නම් ඕගොල්ලන්ට එකපාරට බැරි නම් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? 64 දෙකෙන් බෙදාගෙන යන්න. දෙවරක් 32යි, දෙවරක් 16යි, දෙවරක් 8යි, දෙවරක් 4යි, දෙවරක් 2යි, දෙවරක් 1යි. දැන් මේ විදිහට බෙදාගෙන ගියාම බලන්න 64 කියන එක මෙන්න මේ දෙකේ ගුණිත වලින් ලැබෙනවා. දෙවරක් දෙකේව 6ක් තියෙනවා. එහෙනම්
දෙකේ 6 වන බලය. දෙවරක් 2 4යි, හතරක් 2 8යි, අටවරක් 2 16යි, 16ක් 2 32යි, 32 ඒවා දෙකක් 64යි. එහෙනම් මෙතන දර්ශකය එන්නේ 6. ඒ වගේම පුතේ මෙතන තියෙනවා යම් සංඛ්‍යාවක වර්ගය 64 හැදෙනවා. ඉතින් ඔයගොල්ලෝ එකපාරට මතක් වෙන්නත් පුළුවන් චක්කරේ. 8 වරක් 8 64යි. එහෙනම් පුතේ මොකක්ද එන්නේ? 8 දෙවන බලය තමයි 64. එහෙනම් මෙතන පාදේ වෙන්නේ 8. ඒකට 8 දෙවන බලය 8 වරක් 8 64 ලැබෙනවා. හිස්තැන් දෙකට උත්තර දෙක අපි මෙන්න මේ විදිහට හොයාගත්තා. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම 4 125 යන සංඛ්‍යාව පහේ බලයක් ලෙස ප්‍රකාශ කරන්න. 125 යන සංඛ්‍යාව පහේ බලයක් ලෙස 125 පහේ බලයක් ලෙස ප්‍රකාශ කරන්න ඕන. මේ වගේම කරන්න පුළුවන් පුතේ මොකද්ද? 125 පහෙන් බෙදන්න. පහේවා එකට නෑ 12ට පහේවා 2 10යි දෙකක් ඉදිරි 25ට 5 වරක් 5යි. ආයි 25 පහෙන් බෙදනවා 5 වරක් 5 25යි 5ට පහේවා 1යි. උත්තර එනවා පහේවා කීයක් තියෙනවද? එහෙනම් 125 පහේ 3 වන බලය කියලා ලියත හැකි. පහේ 3 වන බලය. පහේවා 3ක් තමයි 125 පහේවා 3ක් ගුණ කරාම ලැබෙන්නේ 125. පහේ 3 වන බලය කියලා තමයි අපිට උත්තරේ ලැබෙන්නේ. ඊට පස්සේ රෝමිලකම 5 ප්‍රශ්නය අපිට අහනවා පුතේ අගය හොයන්න. අගය හොයන්න කියලා තමයි දෙන්නේ. 2 3 වන බලය ගුණ කිරීම 3 දෙවන බලය ගුණ කිරීම 5. මේකේ අපිට පුළුවන් 2 3 වන බලය කීයද? 2 3 වන බලය අපි දන්නවා පුතේ 8යි. දෙවරක් 2. 3 දෙවන බලය. 3 දෙවන බලය කියන්නේ 3 වරක් 3 9යි. ගුණ කිරීම 5. දැන් ඔයගලන්ට පේනවා මේ 3 ගුණ කරාම උත්තරේ ලැබෙනවා. අපිට ලේසියෙන් පුළුවන් 8 වරක් 5 40යි. ඒ 40යි 9 ගුණ කරාම 4 වරක් 9 36යි. අර බිඳුවකට දැම්මම උත්තරේ 360යි කියලා අපිට ලැබෙනවා. දැන් රෝමිලකම 5 කොටසේ උත්තරේ 360යි කියලා ලැබෙනවා. අපි යමු පුතේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටසෙන් අපෙන් අහන්නේ සිම්පල් A රූප සරණක් දීලා තියෙනවා අපිට. දී ඇති මිනුම් අණුව මෙම බිත්ති සැරසිල්ලෙහි පරිමිතිය සොයන්න. ඔයගොල්ලෝ දන්නවා පරිමිතිය කියන්නේ මොකක්ද? තල රූපයක වටේ දිග. වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. ඒතර මේකේ අහන්නේ පුතේ මේ බිත්ති සැරසිල්ලේ පරිමිතිය හොයන්න. ඉතින් අපි රෝම ඉලක්කම 1 පරිමිතිය. බිත්ති සැරසිල්ලේ පරිමිතිය. අපි පරිමිතිය කියලා ලියමුකෝ. පරිමිතිය සමානයි. අපි දන්නවා මේ වටේ දිග එකතු කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඕනනම් සෙන්ටිමීටර මිලිමීටර කියලා ලියාගත්තොත් හරි ලේසි මේක. සෙන්ටිමීටර මිලිමීටර. මෙහෙම ලියාගෙන සෙන්ටිමීටර ගොඩේ අපිට තියෙනවා සෙන්ටිමීටර 10යි මිලිමීටර 6යි. ඊට පස්සේ තියෙනවා සෙන්ටිමීටර 5යි මිලිමීටර 7යි. ඊට පස්සේ අපිට තියෙනවා සෙන්ටිමීටර 6යි මිලිමීටර 5යි. තවත් එකක් තියෙනවා පුතේ සෙන්ටිමීටර 15යි මිලිමීටර 8යි. මෙන්න මේ ටික එකතු කරන්නයි තියෙන්නේ අපිට. 6යි 7යි 13යි 13යි 5යි 18යි 18යි 8යි 26යි 26න් 6 දානවා. මොකද 26ක් තියෙන්න බෑ. 26ක් කිව්වම සෙන්ටිමීටර මිලිමීටර 20ක් කියන්නේ සෙන්ටිමීටර 2ක්. ඒකින්ද අපිට මෙතන 26න් 6 දාලා ඒ ඉතිරි දෙක සෙන්ටිමීටර ගොඩට ගේනවා. 10යි 5යි 15යි 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 30යි 6යි 36යි 38යි. එහෙනම් සෙන්ටිමීටර 38යි මිලිමීටර 6යි කියලා තමයි උත්තරේ. සෙන්ටිමීටර 38යි මිලිමීටර 6යි. ඊළඟ රෝමිලකම 2 කොටසින් අපෙන් අහන්නේ මෙම බිත්ති සැරසිල්ල වටා රිබන් පටියක් ඇල්ලීම සඳහා සෙන්ටිමීටර 35ක් දිග රිබන් පටියක් ප්‍රමාණවත් වේද? මොකක්ද අහන්නේ? මෙම බිත්ති සැරසිල්ල වටා රිබන් පටියක් ඇල්ලීම සඳහා රිබන් පටියක් අල්ලන්න ඕනේ පුතේ. බිත්ති සැරසිල්ල වටා සෙන්ටිමීටර 35ක් දිග රිබන් පටිය ප්‍රමාණවත් වේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. සෙන්ටිමීටර 35ක රිබන් පටිය. සෙන්ටිමීටර 35ක රිබන් පටිය ප්‍රමාණවත් වෙනවද කියලා අහන්න. දැන් මේකේ වටේ දිග අපිට තියෙනවානේ සෙන්ටිමීටර 38යි මිලිමීටර 6ක් කියලා. එතකොට සෙන්ටිමීටර 35 රිබන් පටියක් ප්‍රමාණවත් වෙන්නේ නේද? එහෙනම් අපි ලියනවා සෙන්ටිමීටර 35ට වඩා විශාලයි සෙන්ටිමීටර 38යි මිලිමීටර 6යි. ඒ කියන්නේ පරිමිතිය විශාලයි. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. නම් වටේ දිග සෙන්ටිමීටර 38යි මිලිමීටර 6ක් තියෙනවා. නමුත්
සෙන්ටිමීටර් 35ක රිබන් පටිය ප්‍රමාණවත් වෙනවද කියලා අහන්නේ. එහෙනම් අපි අසමානතාවය පෙන්වන පුතේ මොකද්ද? මේ සෙන්ටිමීටර් 35ට වඩා සෙන්ටිමීටර් 38යි මිලිමීටර් 6 විශාල නිසා එම නිසා සෙන්ටිමීටර් 35 රිබන් පටිය ප්‍රමාණවත් නොවේ. සෙන්ටිමීටර් 35ක රිබන් පටියක් ප්‍රමාණවත් නොවේ. කියලා අපි ලියනවා. මේ අසමානතාවය පෙන්වලා ලියන්න. එතකොට අපි හේතුව මෙතන පෙන්වලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. අපි යමු පුතේ සිම්පල් B කොටසට. පහත දැක්වෙන්නේ ඝන වස්තුව සාදාගත හැකි කාඩ්බෝඩ් වලින් කැපූ පතරමකි. පතරමක් පෙන්වලා තියෙනවා. මෙවන් පතරම් දෙකකින් සමාන ඝන වස්තු දෙකක් සාදාගෙන ඒවායේ මුහුණත් දෙකක් එකට ඇලවීමෙන් සංයුක්ත ඝන වස්තුවක් සාදන ලදී. එසේ සාධන සංයුක්ත ඝන වස්තුවේ නම කුමක්ද කියලා අහලා තියෙනවා. මේ පතරමෙන් අපිට හදන්න පුළුවන් පුතේ ඝනකයක්. ඒතර ඝනක දෙකක් එකින් එක ඇලවීමෙන් අපි ගමුකෝ ඝනකයක් මෙන්න මේ විදිහට. ඔය ඝනකයක් මෙහෙම හදාගන්න පුළුවන් නේ. මෙන්න මෙහෙම අපි ඝනකයක් ගත්තොත් මේ වගේ ඝනක දෙකක් එකින් එක ඇලවීමෙන් හදන ඝන වස්තුව තමයි අපෙන් අහන්නේ. මේ වගේ ඝනක දෙකක් ඔය වගේ එක ඝනකයක් සහ තවත් මේ වගේම ඝනකයක් අපි අලවනවා මෙහෙම. මේකට. ඔය විදිහට ඇලවුවම මේ ඝනක දෙකක් ඇලවීමෙන් සෑදෙන ඝන වස්තුව උගලන්ට පේනවා මොකක්ද කියලා හැඩය. ඝනකාභ හැඩ ඇති නේද? ඝන වස්තුව. එහෙනම් ඝන වස්තුවේ නම කුමක්ද කියලා කියනවා. අපෙන් අහනවා මෙන්න ඝන වස්තුවේ නම අපි කියලා. අපි මේකට උත්තර දෙන්නේ ඝනකාභයක් කියලා. ඝනකාභයකි. ඝනකාභයකි. ඊට පස්සේ අහනවා එම සංයුක්ත ඝන වස්තුවේ මුහුණත් ගන්න කීයද? මේ ඝනකාභයේ මුහුණත් ගන්නත් කීයද? 6යි නේද? ඝනකයේ මුහුණත් ගන්නම තමයි. ඝනකාභයේ මුහුණත් ගන්නත් 6යි. මුහුණත් ගණන 6කි. මුහුණත් ගණන 6කි. එතකොට රෝම ඉලක්කම 3 කොටසෙන් අපෙන් අහනවා රූපයේ දක්වා ඇති පතරමේ සමචතුස්රාකාර කොටුවක පැත්තක දිග මීටර් 3කි. 3ක් වෙනවලු. ඒක යටතේ ප්‍රශ්න අංක 1 සමචතුස්රාකාර එම කොටුවක වර්ගඵලය ගණනය කරන්න. ඉතින් අපි දන්නවා මේක යටතේ අහන පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 3 යටතේ අහන පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 3 යටතේ අහන පළවෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් මේ මූණතක වර්ගඵලය. ඉතින් පැත්තක දිග 3යි කියන්නේ 3යි සෙන්ටිමීටර් දීලා තියෙන්නේ නේද? සෙන්ටිමීටර් අනිත් පැත්ත දිග 3යි සෙන්ටිමීටර්. එතකොට මේකේ වර්ගඵල වෙන්නේ 3 වරක් 3 9යි. එහෙනම් වර්ගඵලය සමචතුස්රාකාර කුඩා කොටුවක වර්ගඵලය. සමචතුරස්‍රාකාර කුඩා කොටුවක වර්ගඵලය. කුඩා කොටුවක වර්ගඵලය. කුඩා කොටුවක වර්ගඵලය සමානයි 3 වරක් 3. වර්ග සෙන්ටිමීටර 9යි කියලා අපිට ලැබෙනවා. වර්ග සෙන්ටිමීටර 9යි. දැන් අපෙන් අහනවා ඒකේ දෙවෙනි කොටස එම සංයුක්ත ඝන වස්තුව සෑදීමට භාවිතා කළ කාඩ්බෝඩ් කැබලි වල මුළු වර්ගඵලය සොයන්න. ඝනක දෙකක් භාවිතා කරනවා නේ. ඝනක දෙකේ මුළු වර්ගඵලය හොයාගත්තා නම් හරියයි. එතකොට මොකද කරන්නේ එහෙනම්? මේකේ දෙවෙනි කොටස එහෙනම් මුළු වර්ගඵලය. කාඩ්බෝඩ් වල මුළු වර්ගඵලය. කාඩ්බෝඩ් වල මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය. අපි දන්නවා දැන් ඝනකයට මූණත් 6ක් තියෙනවා. එහෙනම් එක මූණතක වර්ගඵලය 9යි. මූණත් 6 වර්ගඵලය හොයන්න එක ඝනකයක 6න් ගුණ කරනවා. දැන් ඝනක දෙකක් ඕනේනේ. ඒ ඝනක දෙකම එකතු කරලානේ තනි ඝනකාභය හදන්නේ. එතන ඝනක දෙකට මුළු කාඩ්බෝඩ් ප්‍රමාණය එහෙනම් මේ වගේ දෙගුණයක් යනවා. එහෙනම් 9 වරක් 6 54යි 54 ඒවා දෙකක් 108යි. එහෙනම් මුළු වර්ගඵලය වෙන්නේ කාඩ්බෝඩ් වල මුළු වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 108ක් කියලා අපිට ලැබෙනවා. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ අපිට සිම්පල් A කොටසේ කොටුවක් තුල සංකේත වගේක් දාලා තියෙනවා. ඉහත දී ඇති සංකේත භාවිතයෙන් සංඛ්‍යාත්මක ප්‍රකාශන දෙකක් ලියන්න.
රෝම ඉලක්කම එක ප්‍රශ්නේ අහන්නේ සංඛ්‍යාත්මක ප්‍රකාශන දෙකක්. සංඛ්‍යාත්මක ප්‍රකාශන දෙකක් අපි ගන්නවා පුතේ. දැන් මොකද්ද? අපිට ගත්ත එකේ 4 එකතු කිරීම 7. එක සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්. තවත් සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් අපි ගත්තොත් කොහොමද? අපිට පුළුවන් 9 අඩු කිරීම 7. ඔන්න සංඛ්‍යාත්මක ප්‍රකාශන දෙක. තවත් ඕනනම් ගත්ත හැකි. 7 අඩු කිරීම 4. 9 අඩු කිරීම 4. 9 එකතු කිරීම 4. මේ වගේ සංඛ්‍යාත්මක ප්‍රකාශන ගත්ත එක. නැත්නම් ඔය තුනම එකතු කරලා තව ප්‍රකාශනයක් ගන්නත් පුළුවන්. 9 එකතු කිරීම 7 අඩු කිරීම 4. ඒ වගේ සංඛ්‍යාත්මක ප්‍රකාශන අපිට හදන්න පුළුවන්. දෙකක් හින්දා අපි දෙකක් විතරක් හදනවා. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම 2 ප්‍රශ්නේ වීජීය ප්‍රකාශන දෙකක් ගොඩනගා ගන්න. වීජීය ප්‍රකාශන දෙකක්. ඒතර වීජීය පද තියෙනවනේ. අපිට ඒකත් ගැටලුවක් නැහැ. x එකතු කිරීම 4. තවත් වීජීය ප්‍රකාශනයක් අපිට ගත්තේ y අඩු කිරීම 7. වීජීය ප්‍රකාශන දෙකකුත් අපි ගොඩනගුවා. තවත් විවිධ වීජීය ප්‍රකාශන ඔයගොල්ලන්ට ගොඩනගන්න පුළුවන් වෙයි. මම දැන් අදාළ ප්‍රකාශන දෙකක් පෙන්වුම් කරන්න ඕන හින්දා ඔයගොල්ලන්ට ගොඩනගුවා. ඔයගොල්ලන්ට විවිධ ඒවා කරගන්න පුළුවන්. m එකතු කිරීම 9, x එකතු කිරීම y අඩු කිරීම 7. ඔය වගේ විවිධ ප්‍රකාශන ඔයගොල්ලන්ට වීජීය ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. ඒ හැම එකටම මේකේ ලකුණු ලැබෙනවා. ඊට පස්සේ අපි යමු සිම්පල් b කොටසට. b කොටස රෝම ඉලක්කම 1 අහන්නේ අපෙන්. b කොටසේ ඉස්සෙල්ලාම අපිට තියෙන වගන්තියක් අයියාගේ දැන් වයස අවුරුදු 5ක් එකතු කළ විට අක්කාගේ වයස ලැබේ. අයියාගේ දැන් වයසින් අවුරුදු 3ක් අඩු කළ විට නංගීගේ වයස ලැබේ. අයියාගේ දැන් වයස සිම්පල් n නම් අක්කාගේ වයස සඳහාත් නංගීගේ වයස සඳහාත් වීජීය ප්‍රකාශන දෙකක් ගොඩනගා ගන්නලු. රෝම ඉලක්කම 1 අහනවා අක්කාගේ වයස. අක්කාගේ වයස. අක්කාගේ වයස. අක්කාගේ වයස අපිට කියලා තියෙන්නේ උඩින් කොහොමද? අයියාගේ දැන් වයසට අවුරුදු 5ක් එකතු කළ විට අක්කාගේ වයස ලැබේ. අයියාගේ දැන් වයස දීලා තියෙන්නේ සිම්පල් n. එහෙනම් සිම්පල් n වලට අවුරුදු 5ක් එකතු කරාම අක්කගේ වයස ලැබෙනවා. අන්න අක්කගේ වයස n එකතු කිරීම 5. ඊට පස්සේ අහන්නේ අපෙන් නංගීගේ වයස. නංගීගේ වයස කියන්නේ අයියාගේ දැන් වයසින් අවුරුදු 3ක් අඩු කළ විට නංගීගේ වයස ලැබෙනවා. එහෙනම් නංගීගේ වයස. නංගීගේ වයස ලැබෙනවලු අයියාගේ වයසින් අවුරුදු 3ක් අඩු කරාම n අඩු කිරීම 3. වීජීය ප්‍රකාශන දෙක අපිට එනවා. n එකතු කිරීම 5 අක්කාගේ වයස, නංගීගේ වයස n අඩු කිරීම 3. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම 3 අයියාගේ වයස අවුරුදු 22ක් නම් අක්කාගේ වයස සොයන්න. අයියාගේ වයස අවුරුදු 23ක් නම් 22ක් නම් 23 නෙවෙයි 22ක් නම් අක්කාගේ වයස සොයන්න. එහෙනම් අක්කාගේ වයස එනවා මොකද්ද? n එකතු කිරීම 5නේ. n වෙනකොට කීයද එකතු කරන්නේ? n වෙනකොට ආදේශ කරන්නේ එකතු කරන්නේ නෙවෙයි ආදේශ කරන්නේ 22ක්. 22 එකතු කිරීම 5. අයියාගේ වයස අවුරුදු 27යි. එහෙනම් අවුරුදු කියලා දාන්න අවුරුදු 27යි. මම වරන් තුල දැම්ම එක ඉදිරියෙන් දැම්මත් කවන්නේ. අක්කාගේ වයස අවුරුදු 27යි. අපි යමු රෝම ඉලක්කම 4ට. රෝම ඉලක්කම 4ෙන් අපෙන් අහන්නේ පියාගේ වයස අයියාගේ වයස මෙන් දෙගුණයට. පියාගේ වයස අයියාගේ වයස මෙන් දෙගුණයට අවුරුදු 6ක් එකතු කිරීමෙන් ලබාගත හැකි නම්. නම් දැන් පියාගේ වයස හොයමු අපි. පියාගේ වයස එන්නේ අයියාගේ වයස මෙන් දෙගුණයට. අයියාගේ වයස කීයද? අයියාගේ වයස අවුරුදු 22යි. අයියාගේ වයස මෙන් දෙගුණයට අවුරුදු 6ක් එකතු කිරීමෙන් ලබා ගන්න පුළුවන්ලු. අවුරුදු 6ක් එකතු කරනවා. එහෙනම් මෙන්න වැඩේ 44ට 6ක් එකතු කරාම අවුරුදු 50යි. එහෙනම් පියාගේ වයස අවුරුදු 50යි. ඔන්න පියාගේ වයස ගත්තා. අවුරුදු 50යි. දැන් මොකද කියන්නේ අපිට? ලබාගෙන තියෙනවා පියාගේත් අක්කාගේත් වයස් අතර වෙනස හොයන්න. අක්කාගේ වයස කීයද? අක්කාගේ වයස අවුරුදු 27යි. එහෙනම් පියාගේ වයසයි අක්කාගේ වයසයි අතර වෙනස අහන්නේ. එහෙනම් පියාගේත් අක්කාගේත් රෝම ඉලක්කම 4 යටතේමයි එන්නේ. එහෙනම් පියා සහ අක්කා අතර වයස් වෙනස. වයසේ වෙනස.
කියලා දාමු අපි. වයසේ වෙනස 50න් අඩු කරනවා 27ක්. 50න් 27ක් අඩු කරාම අවුරුදු කීයද? අවුරුදු 23යි. පියාගේ අක්කාගේ වයස් අතර වෙනස අවුරුදු 23ක් කියලා අපිට ලැබෙනවා. අපි යමු පුතේ 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 1. රෝම ඉලක්කම 1 අපෙන් අහනවා 0.02 භාගයක් ලෙස ලියා සරල ආකාරයෙන් දක්වන්න. 0.02 භාගයක් ලෙස ලියන්නලු. ඉස්සෙල්ලා භාගයක් ලෙස. අපි ඉගෙන ගන්නවා පුතේ පළවෙනි දශම ස්ථානයේ 10න් පංගු, දෙවෙනි දශම ස්ථානයේ 100න් පංගු. එතන මෙතන දශම ස්ථාන දෙකක් තියෙන හින්දා අපි කෙලින්ම මේක භාගයක් ලෙස ලියනකොට 100න් පංගු ලෙස ලියන්නේ. 100න් 2යි. හැබැයි භාගයක් ලෙස ලියා සරල ආකාරයෙන් දක්වනවා. සරල ආකාරයෙන් දක්වනවා. භාගයක් හැම තිස්සෙම අපි ඉගෙන ගන්න ඕනේ සරල ආකාරයෙන් තියන්න. දැන් මේක සරල ආකාරයෙන් තියන්න නම් පුතේ අපි දැනගන්න ඕනේ මේ දෙකම හරයක් දවයක් එකම සංඛ්‍යාවකින් බෙදන්න. දෙකෙන්නේ බෙදෙන්නේ. 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා 50යි. එහෙනම් උත්තරේ 50න් 1යි. සරල ආකාරය තමයි 50න් 1. ඒකේ රෝම ඉලක්කම 2 අපෙන් අහනවා 10න් 9 එකතු කිරීම 1.5 එකතු කරන්න පිළිතුර දශම සංඛ්‍යාවල් ලෙස දක්වන්න. ඉතින් පුතේ මේක දශම සංඛ්‍යාවල් ලෙස දක්වන්න කිව්වම කෙලින්ම දශම කරලා එකතු කරන එක ලේසියි. දැන් අපි රෝම ඉලක්කම 2 10න් 9 එකතු කිරීම 1.5. දැන් මොකද කරන්නේ? 10න් 9 දශමයන් ලෙස ලිව්වොත් අපි ඉගෙන ගන්නවා 0.9 කියලා. 0.9 එකතු කිරීම 1.5. එහෙනම් මේ දෙක එකතු කරාම කොහොමද එන්නේ? දැන් අපි ගන්න ඕන 9ට 5ක් එකතු කරන්න ඕනේ. 9ට 5ක් එකතු කරාම 14යි. 14න් 4 දානවා අපි. ඊට පස්සේ පූර්ණ ඉලක්කමට දැන් එකතු වෙන ඉතුරු එක 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි. ඒක එකතු වෙනවා මෙතෙන්ට 1 1 2යි 2යි 0යි 2ම තමයි 2.4යි. උත්තරේ 2.4යි කියලා අපිට ලැබෙනවා. අපි යමු රෝම ඉලක්කම 3 කොටසට අගය සොයන්න කියලා දෙන්නේ. එයා simple A 5න් 2 එකතු කිරීම 20න් 3. 5න් 2 එකතු කිරීම 20න් 3. මේක සුළු කරන්න තියෙන අගය සොයන්න. දැන් අපි දන්නවා මෙතන 20 තියෙන්නේ මෙතනත් ඕනනම් 20 කරත හැකියි. අපි දැන් ඉගෙන ගන්නවා තුල්්‍ය භාග ඉගෙනගෙන තියෙනවා අපි. එහෙනම් මේක තුල්්‍ය භාගයක් බවට හරවනවා අපි. කොහොමද කරන්නේ? මේ 5 20 කරන්න නම් 4ෙන් ගුණ කරන්න ඕනේ හරයක් ලවයක් දෙකම. හරය 4ෙන් ගුණ කරනකොට ලවයක් 4ෙන් ගුණ කරනවා. එහෙනම් 5න් 2 හරය 4ෙන් ගුණ කරනවා ලවයක් 4ෙන් ගුණ කරනවා. එකතු කිරීම 20න් 3යි. දෙවරක් 4 8යි. පස්වරක් 4 20යි. එකතු කිරීම 20න් 3යි. දැන් අපිට පේනවා හරය සමානයි. හරය සමාන නම් මොකද කරන්න ඕනේ? ලවය එකතු කරන්න ඕනේ. දැන් හරය එලෙසම තියෙනවා. ලවය එකතු වීම සිදු වෙනවා. 8යි 3යි එකතු කරාම කීයද? 11යි. එහෙනම් උත්තරේ එනවා 20න් 11යි. උත්තරේ එනවා 20න් 11යි කියලා. මේකේ simple B කොටසක් තියෙනවා පුතේ. simple B කොටස. මම මෙතන මෙහෙට ගන්නම් මේක. simple B කොටස. ඒකේ තියෙන්නේ 8න් 7 අඩු කිරීම 16න් 5. 8න් 7 අඩු කිරීම 16න් 5. දැන් මේකෙත් අපිට පුළුවන් මොකද්ද කරන්න? 8 16 කරන්න පුළුවන්. 8 16 කරන්න නම් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි හරය සමාන වෙන්නේ. එහෙනම් ලවයක් පුතේ 16 කරන්න දෙකෙන් ගුණ කරන්න ඕනේ. ලවයක් දෙකෙන් ගුණ කරන්න ඕනේ. හරය 16 කරන්න තමයි 8 දෙකෙන් ගුණ කරේ. මේක තුල්්‍ය භාගයක් හදන්න හරය දෙකෙන් ගුණ කරනවා නම් ලවයක් දෙකෙන් ගුණ කරන්න. එහෙනම් 8න් 7 කියන භාගය හරයක් ලවයක් දෙකම මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා. අඩු කිරීම 16න් 5. දැන් හරයක් ලවයක් දෙකම දෙකෙන් ගුණ කරාම දෙවරක් 7 14යි 8 වරක් 2 16යි. අඩු කිරීම 16න් 5යි. දැන් හරය සමානයි. හරය දෙසම තියෙනවා 14 අඩු කිරීම 5යි. 14න් 5ක් අඩු කරාම කීයද? 14න් 5ක් අඩු කරාම 9යි. 16න් 9යි. දැන් මෙතනින් උත්තරේ තියන්න පුළුවන් නේද අපිට? ඇයි හේතුව? මේක සරලම භාගය. හරයක් දවයක් එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ ලෙස 16න් 9 අපිට තියන්න පුළුවන්.
ඊට පස්සේ රෝම ඉලක්කම 4 කොටස අහනවා පුතේ. මේක B කොටස නෙමෙයි. ඔව් මේක B කොටස. ඊට පස්සේ රෝම ඉලක්කම 4 අහනවා. මේ තුනේ රෝම ඉලක්කම 3 සිම්පල් A සිම්පල් B තමයි අපි හැදුවේ. දැන් රෝම ඉලක්කම 4 මෙම හිස් තැන් විශාල හෝ කුඩා සංකේත යොදා පුරවන්නලු. පළවෙනි එක තියෙනවා ඒකේ සිම්පල් A 1.03 හිස් තැනක් 1.3. ඉතින් අපිට පේනවා පූර්ණ සංඛ්‍යාව සමානයි පුතේ. පළමු දශම ස්ථානයේ මේකේ බිඳුවයි මේකේ 3යි. මේකේ දෙවෙනි දශම ස්ථානයේ බිඳුවයි මේකේ 3යි. එහෙනම් බලන්න අපි ඉස්සෙල්ලම බලන්නේ පූර්ණ ඉලක්කම දිහා. ඒක සමාන නම් ඊට පස්සේ මේක සැසඳීමට යන්නේ පළමු දශම ස්ථානයේ දිහා බලන්න. පළමු දශම ස්ථානයේ වැඩි නම් පුතේ ඒක තමයි වැඩි සංඛ්‍යාව. මේක නෙමෙයි වැඩි සංඛ්‍යාව මේක. ඒ පළමු දශම ස්ථානයේ මේකේ බිඳුවයි මේකේ 3යි. එහෙනම් මේක තමයි විශාල සංඛ්‍යාව. ඒ වගේම සිම්පල් B කොටසේ අපෙන් අහන්නේ 0.5 හිස් තැනක් 0.4 ඒකෙත් අපිට ඒ විදිහට ගත්තේ පූර්ණ සංඛ්‍යාව 0යි පළමු දශම ස්ථානයේ 5යි මේක පළමු දශම ස්ථානයේ 4යි. එහෙනම් මේ දෙකෙන් කෙලින්ම විශාලයි කියලා මේක ගන්න පුළුවන් අපිට. ඇයි 0.5 0.4 දෙවෙනි දශම ස්ථානයේ දිහා බලන්න දෙයක් නැහැ පුතේ අපිට. ඒක කෙලින්ම පූර්ණ ඉලක්කම සමානයි 0යි පළමු දශම ස්ථානයේ අනුව විශාල දශමය තෝරගන්න පුළුවනි අපිට. අපි පුතේ 7 වෙනි ප්‍රශ්නෙට 7 වෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටස සුළු කරන්න. සිම්පල් A වල පුතේ රෝම ඉලක්කම 1. රෝම ඉලක්කම 1. රෝම ඉලක්කම 1 අපෙන් අහන්නේ මීටර් සෙන්ටිමීටර් කියලා කොටස් දෙකක් තියෙනවා. මීටර් සෙන්ටිමීටර් එකතු කිරීමක් තියෙන්නේ. මීටර් 114යි සෙන්ටිමීටර් 65යි මීටර් 238යි සෙන්ටිමීටර් 79යි. මේ දෙක අපිට එකතු කරන්න තියෙන්නේ. 9යි 5යි 14න් 4 එකක් ඉතිරි. 7යි මේ 6යි 13යි අර ඉතිරි එකයි 14යි. 14ම දාන්න බෑ පුතේ 14න් 4 දාන්න. මොකද 14ම දැම්මොත් 144ක් වෙනවා. ඒකේ සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර එකක්. එහෙනම් 14න් 4 දාලා අර 1 කියන එක මීටර එකක් කියලා මේ පැත්තට ගෙනියනවා. ඒ සෙන්ටිමීටර් 100 මීටර එකයිනේ. ඒ අර්ථය අනුව මෙතනට එකක් ගෙනියනවා 8යි 4යි 12යි 12යි 1යි 13න් 3 එකක් ඉතිරි 3යි 1යි 4යි 1යි 5යි 2යි 1යි 3යි. එහෙනම් උත්තරේ එනවා මීටර් 353යි සෙන්ටිමීටර් 44යි කියලා. මේකේ අහනවා රෝම ඉලක්කම 2 කොටස. රෝම ඉලක්කම 2 මෙතනින්ම හදමු. රෝම ඉලක්කම 2 ලීටර් මිලිලීටර් ලීටර් මිලිලීටර් ලීටර් 15යි මිලිලීටර් 207. එකෙන් අඩු කරන්නලු ලීටර් 6යි මිලිලීටර් 324. දැන් පුතේ 7න් 4ක් 3යි. මෙතනින් බිංදුවෙන් දෙකක් බෑ. මෙතන එකක් ගන්නවා 10න් දෙකක් 8යි. දැන් මෙතන 1යි තියෙන්නේ. 1න් 3ක් බෑනේ. මේ පැත්තේ එකක් ඉල්ල ගන්නවා. ඇත්තටම මේ පැත්තෙන් එකක් එනකොට ලීටර් එකක් මිලිලීටර් 1000ක් කියලා එන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ. අපි 1000 මෙතෙන්ට එකතු කරනවා නම් 1207යි 1207න් 324ක් තමයි අඩු වෙන්නේ. අපි ඉතින් පහසුවට ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා. 7න් 4ක් 3යි. මෙතන බිංදුවෙන් දෙකක් බෑ. මෙතන එකක් ගත්තා. 10න් දෙකක් 8යි. මෙතන 1යි දැන් තියෙන්නේ. මේ පැත්තේ එකක් ගන්නවා. එතකොට 11න් 3ක් කියලා තමයි අපි අඩු කරන්න ඉගෙන ගන්න. 11න් 3ක් 8යි. දැන් මෙතන තියෙන්නේ 14යි 14න් 6ක් ඒත් 8යි. එහෙනම් ලීටර් 8යි මිලිලීටර් 883යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. අපි යමු මේකේ සිම්පල් B කොටසට. සුවිනිගේ මව පෙරවරු 11:30ට නිවසින් පිටත් වී නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් මිලටගෙන පස්වරු 3:20ට නිවසට පැමිණියාය. ඇය ගෙනා ද්‍රව්‍ය පහත දැක්කේ සහල් කිලෝග්‍රෑම් 2යි, සීනි ග්‍රෑම් 500යි, පරිප්පු ග්‍රෑම් 1750යි. රැගෙන ආ පරිප්පු වල ස්කන්ධය කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් සොයන්න. රැගෙන ආ පරිප්පු වල ස්කන්ධය කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් සොයන්න රෝම ඉලක්කම එක ප්‍රශ්නෙන් අහන්නේ ඒක. දිනවල තියෙන පුතේ පරිප්පු ග්‍රෑම් 1750. 1750යි. ග්‍රෑම් 1750. ඒක කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින්. අපිට පේනවා
ග්‍රෑම් 1000යි ග්‍රෑම් 750යි කියලා වෙන් කරත හැකියි. ග්‍රෑම් 1000ක් කියන්නේ පුතේ කිලෝග්‍රෑම් එකක්. එහෙනම් මෙන්න බලන්නකෝ. ඒතකොට 1000ට අදාළව ඉලක්කම් තුනක් වෙන් වුණා නම් අපිට එහෙනම් කියත හැකි කිලෝග්‍රෑම් 1යි මෙන්න මේ කොටස ග්‍රෑම් කියලා කියත හැකි. ග්‍රෑම් 750යි. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750යි කියලා අපිට ඔන්න ඔය විදිහට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න පුළුවන්. ඊට පස්සේ අහනවා රෝම ඉලක්කම දෙක කිලෝග්‍රෑම් වලින් පමණක් සොයන්න. කිලෝග්‍රෑම් වලින් පමණක් සොයන්න. ඉතින් රෝම ඉලක්කම දෙක ඒ කියන්නේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ? ග්‍රෑම් 750 කිලෝග්‍රෑම් බවට පරිවර්තනය කරන්න නම් 1000න් බෙදන්න ඕනේ. අපි නිකන් හදමු බලන්න. 1750යි ග්‍රෑම් 1 කිලෝග්‍රෑම් වලින් දක්වන්න නම් මේ 1750 1000න් බෙදන්න ඕනේ. එතකොට කිලෝග්‍රෑම් වෙනවා. බලන්න මේ වැඩේ පොඩ්ඩක් 1000න් පංගු නම් ඔයගොල්ලෝ දන්නවා දශම ස්ථාන 3ක් වෙන් වෙන්න ඕනේ. 1 2 3. ඉතින් 3ක් වෙන් කළා දශම තියන්නකෝ. එතකොට 1.75යි බිඳුවයි. මේ බිඳුවේ වටිනාකමක් නැහැ. නමුත් ඒකත් දැම්මට කමකුත් නැහැ. එහෙනම් උත්තරේ කිලෝග්‍රෑම් වලින් පමණක් තියන්න කිව්වම 1.75යි බිඳුවයි කියලා ලැබෙනවා අපිට. රෝමිලකම තුන කොටස යම් පුතේ අපි ගෙන මුළු ද්‍රව්‍ය ප්‍රමාණයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් සහ ග්‍රෑම් වලින් සොයන්න. ගෙන මුළු ස්කන්ධය මුළු ද්‍රව්‍ය ප්‍රමාණයේ ස්කන්ධය. එහෙනම් අපි හොයනවා මුළු ස්කන්ධය හොයද්දී මේ තුනම එකතු කරන්න ඕනේ. මොනවද? සහල් කිලෝග්‍රෑම් 2යි. අපි කිලෝග්‍රෑම් ග්‍රෑම් දාගමු උඩටම දේශීයට. සහල් කිලෝග්‍රෑම් 2යි. සීනි ග්‍රෑම් 500යි. සීනි නම් පුතේ ග්‍රෑම් 500. සහල් කිලෝග්‍රෑම් 2යි ගමු මෙතන බිංදු 3ක් දාන්න. ඒතර දේශී අපිට මෙතන කිලෝග්‍රෑම් 0යි ග්‍රෑම් 500යි. පරිප්පු ග්‍රෑම් 1750යි. අපි දන්නවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750යි කියලා. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750යි. දැන් මේ තුන එකතු කරා නම් මුළු ස්කන්ධය ලැබෙනවනේ අපිට. 0යි 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතිරි. ඒක එනවා මෙතෙන්ට 4යි. එහෙනම් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 250යි කියලා අපිට ලැබෙනවා මුළු ද්‍රව්‍ය ප්‍රමාණයේ ස්කන්ධය. අපි යමුද සිම්පල් C කොටසට. ඒකේ රෝම ඉලක්කම 1 අහනවා මව නිවසට පැමිණි වේලාව සම්මත ආකාරයෙන් ලියන්න. මව නිවසට පැමිණි වේලාව සම්මත ආකාරයෙන් ලියන්න. පස්වරු 3:20ට තමයි මව නිවසට ඇවිල්ලා තියෙන්නේ. මේක සම්මත ආකාරයෙන් ලියන්න කියලා තියෙන්නේ. සම්මත ආකාරයෙන් ලියනකොට අපි දන්නවා පස්වරු කියන්නේ දවල් 12න් පස්සේ කොටස. ඒක පුතේ පස්වරු 3:20 නම් අපි දන්නවා මේක 12 ඉඳලා 1 කියන්නේ 13, 2 කියන්නේ 14, 3 කියන්නේ 15. එහෙනම් උත්තරේ 15යි 32 20 කියලා තමයි සම්මත ආකාරයෙන් එන්නේ. නැත්තම් ජාත්‍යන්තර සම්මත ක්‍රමය නැත්තම් පැය 24 ලෝසු ක්‍රමය කියලා අපි මේකට කියනවා. ඩිජිටල් ක්‍රමය කියලාත් අපි පහේ ශිෂ්‍යත්වයේ ඉගෙන ගත්තා. මේ තමයි ජාත්‍යන්තර සම්මත ක්‍රමයට වේලාව දක්වන විදිය. ඊට පස්සේ අපි අහනවා මෙම මාක්ෂරි ප්‍රමිලකම 2 මව නිවසින් පිටත ගත කළ කාලය කොපමණද? පුතේ පෙරවරු 11:30 තමයි නිවසින් පිට වෙලා තියෙන්නේ. දැන් පස්වරු 3:20ට තමයි නිවසට පැමිණලා තියෙන්නේ. ගත කළ කාලයනේ හොයන්න කියන්නේ අපිට. ගත කළ කාලය හොයද්දී මේ 15:20න් නිවසට පැමිණි වෙලාවෙන් පිටත් වූ වෙලාව 11:30 අඩු කරනවා අපි. සම්මත ක්‍රමයට ලියාගෙන ඕනේ අඩු කරන්න. ඒතකොට ලේසි. දැන් මේක අඩු කරද්දී පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පැත්තෙන් එකක් ගන්න ඕනේ. පැය ගොඩේ මිනිත්තු ගොඩට ගත්තම මෙතෙන්ට එන්නේ මෙතන එකක් එනවා කියන්නේ 60ක් තමයි එන්නේ. 60ක් කියන්නේ ඔක්කොම 80යි. 80ෙන් තමයි පුතේ 30ක් අඩු කරන්න ඕනේ. 80ෙන් 30ක් අඩු කරාම 50යි. එහෙනම් ඒක තමයි මෙතෙන්ට දාන්නේ අපි 50. ඊට පස්සේ මෙතන තියෙන්නේ දැන් 14යි. 14න් 11ක් ගියාම කොච්චරද? 3යි. එහෙනම් පැය 3යි මිනිත්තු 50ක් තමයි ගත කළ කාලය. මම නිවසෙන් පිටත ගත කළ කාලය වෙන්නේ පැය 3යි මිනිත්තු 50යි. පැය 3යි මිනිත්තු 50ක් නිවසින් පිටත ඒ ගත කරලා තියෙනවා. පැය 3යි මිනිත්තු 50ක් ගත කරලා තියෙනවා.
හරි පුතේ ඔන්න දෙවන ප්‍රශ්න පත්‍රේ. විශාඛ විද්‍යාලයේ 2024 දෙවන ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කළා අපි. පුතේ මතක තියාගන්න ඕනේ මේකේ ප්‍රශ්න පත්‍රයේ PDF එක මම description එකේ link එකක් විදිහට දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒකට උත්තර ලියලා තමයි මේකේ විවරණ ආරම්භන්නේ. මම මුලදීත් කිව්වා. එතකොට ඔයගොල්ලන්ට හොඳ පිටුවහලක් වෙයි මේක තුන්වන වාර පරීක්ෂණයට මුහුණ දීම සඳහා. එහෙනම් පුතේ නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වනතුරු අපි අදට සමුගන්නම්. හැමෝටම අයුබෝවන්.